right අද ඔයාලට කියලා දෙන්නේ යන්නේ කොහොමද Vivo Y71A device එකක් global convert කරන්නේ. මේක convert කරලා තියෙන්නේ නමුත් මේක තියෙන්නේ 6GB 128 storage එකක්. මේ fake storage ආපුවාම මේ වගේ WhatsApp ban වෙන වගේ ප්‍රශ්න එන්න ගන්නවා. එතකොට මේක අපි හදාගන්නේ කොහොමද කියලා බලමු. Y71 model එක select කරා. අපි මේකේ backup කරගන්න ඕනේ EFS එකක්. මේකේ phone එකේ test point දාලා ඉන්න ඕනේ. මේක ඇවිල්ලා Qualcomm එකක්. Vivo Y71A test point. බලමු test point එක search කරපුවාම කොහොමද ඉන්නේ කියලා. මෙන්න මෙතන battery connector එකට එහා පැත්තේ තියෙනවා පොඩි connection දෙකක්. මේ දෙක තමයි shoot කරන්න තියෙන්නේ. මෙතන මම backup EFS කියන එක දෙනවා. backup EFS එකේ තිබෙනවා phone එකේ security details backup වීමක් සිද්ධ වෙනවා. test point එක short කරගෙන USB cable එක මේ වෙලාවේ මම connect කරනවා. එතකොට battery එක connect කරලා තියන්නත් පුළුවන්. නැතිව connect කරන්නත් පුළුවන්. backup EFS එකක් දාගෙන මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් නැවත immediate ටික recovery කරන්න පුළුවන් වෙන තමයි backup එකක් දාගන්නේ. right එක හරි අපි ඊට පස්සේ unlock කරන්න ඕනේ boot loader එක. නැවත වතාවක් සමහර විට ගොඩක් වෙලාවට දැන් මේ fake OS 6GB 128 වගේ ඉන්නේ fake OS හදපු ඒවා. එතකොට මේ device වල ගොඩක් දුරට bootloader එක unlock කරලා තියෙන්න පුළුවන් software එක ගහන වෙලාවෙදී. නමුත් නැවත වතාවක් මම bootloader එක unlock කරගන්නවා. unlock bootloader එක ටික් කරලා ඊට පස්සේ මෙතනින් කනෙක්ට් කරගන්නවා test point දාලා. bootloader unlock වුණාට පස්සේ මම කලින් කරපු device එකේ නම් factory reset එකක් කරන්න ඇවිල්ලා තිබ්බා. password එකක් ගහන්න ඇවිල්ලා තිබ්බා. ඒ කියන්නේ password එක තිබ්බේ නැහැ phone එකේ. password එක enter කරන්න කියලා message එකක් ඇවිත් තිබුණා. හරි ඔයාලට ඊට පස්සේ මෙන්න මේ වගේ screen එකක් බලා ගන්න පුළුවන්. phone එක on වුණාම password එක ගන්න වෙන මෙතන close කරන්න ඇවිල්ලා තියෙනවා. හරි එතකොට මෙතනදී අපි ඊට පස්සේ මේ section එකෙන් අපි යන්න ඕන Qualcomm එකට. Qualcomm එකට ගිහිල්ලා ඊට පස්සේ Vivo Y71A right ඔක්කොටම කලින් flash file එක හොයාගන්න කොහොමද කියලා බලමු. flash file එක හොයාගන්නේ ඔයා යන්න halap tech එකට. halap tech එකේ ගිහින් මේ flash file එක ගන්න පුළුවන්. මම වීඩියෝ එකේ description එකට පොඩ්ඩක් දාන්න බලන්නම් Google Drive link එක. මේක අපි halap site එකට ගිහිල්ලා මේ site එක search කරන්න ඕනේ. හැබැයි මෙහෙම මේ global convert කරන්නේ වගේදී මේ තියෙන හැම ෆයිල් එකක්ම සෙට් වෙන්නේ නැහැ. ගොඩක් අවස්ථාවලදී මම try කරලා තියෙනවා. ඊටකොට phone වලින් read කරලා ගහලා ගොඩක් ප්‍රශ්න මග ඇරවගෙන තියෙනවා. මේ තියෙන ෆයිල් වල 100%ක්ම නිවැරදිතාවයක් නැතිව තියෙන සමහර ඒවා ගහපුවම dead වෙන්න පුළුවන්. ඒක ඔයාලා සතුයි dead වීමේ risk එක. එතකොට මෙන්න මේක මෙන්න මේ ෆයිල් එක මම ගැහුවා Y7A තියෙනවට මට මේකේ Chinese model number එක හරියටම මතක නෑ. බලා ගන්න විදියක් නෑ. මොකද මේක දැනටත් global convert කරලා තියෙන්නේ. නමුත් fake ROM details එකක් තියෙන එකක්. දැන් මේකේ මේ ෆයිල් එක download කරන්න දැන් කලින් ගත්ත link දෙන්නේ නැහැ. halap එක හරහාම ගන්න ඕනේ. එතකොට ඔයා halap account එක තියෙන කෙනෙක්ගෙන් මේ ෆයිල් එක ඉල්ල ගන්න වෙනවා. ඊට පස්සේ මේ ෆයිල් එක download කරලා GB 6ක් විතර වගේ තියෙනවා. ඔයා ඒක extract කරගන්න. සාමාන්‍ය zip file එකක් තියෙන්නේ extract කරගෙන දැන් මෙතන Qualcomm tab එකට ගිහිල්ලා model එක select කරලා
මෙතන ෆ්ලෑෂ් ෆයිල් එක අපි ලෝඩ් කරන්න ඕනේ. ෆ්ලෑෂ් ෆයිල් එකේ තියෙන ලොකේෂන් එකට ගිහිල්ලා මේ විදිහට ලෝඩ් කරන්න තියෙන. එතකොට මේ ෆයිල් එක ඔටෝම ලෝඩ් කරගන්නවා. හරි. එතකොට මේකේදී මම නම් මේ ෆයිල් ඔක්කොම ෆ්ලෑෂ් කරා ගැටලුවක් වුණේ නැහැ. දැනට කිසි වෙනසක් කරන්න නැතුව මෙතනින් මම ෆ්ලෑෂ් එක දීලා නැවතත් ෆෝන් එක ඔෆ් කරලා දාගන්න ඕනේ ටෙස්ට් පොයින්ට් මෝඩ් එකට. දැන් සමහර ඒවා ෆ්ලෑෂ් කරන්න තියෙනවා පාස් බූට් මෝඩ් එකෙන්. එතකොට මේකෙදී අපි ෆ්ලෑෂ් කරන්නේ Qualcomm port එක හරහා. මතක තියාගන්න මේකෙදී හොඳ කේබල් එකක් ගන්න ඒත් එක්කම කනෙක්ෂන් ඩිස්කනෙක්ට් වෙන්න දෙන්න එපා. මොකද මේ ෆ්ලෑෂ් ෆයිල් එක වදිනකොට ඩෙඩ් වුණොත් නැවත කොට දාගන්න බැරි වෙන්න උනත් පුළුවන්. නැවත ලොගෝ වලින් තියෙන්නත් පුළුවන්. ඒකින්ද ඒක ගැන පොඩ්ඩක් අවධානය තියාගන්න. මමත් මේ වගේ software flash වෙන වෙලාවෙදී එක ෆෝන් එකක්වත් වෙන කනෙක්ට් කරන්න යන්නේ නැහැ. මේක පාඩුවේ flash වෙන්න දෙනවා. global convert කරන එකේදී dead වීමේ risk එකක් තියෙනවා. ඒක ගැන ඔයාලා දරා ගන්න ඕනේ. මොකද දැන් මේ මම ගොඩක් වෙලාවට ෆයිල් එකක් දාන්නේ ඒක try කරපු එකක් නේ. net එකේ තියෙන හැම ෆයිල් එකම 100% success නැහැ. ගොඩක් ඒ වගේ කැමරාව වැඩ කරන්නේ නැති fault, logo මේ වගේ විවිධ හේතු තියෙනවා මේ ෆයිල් ගහපුවාම එන ගැටලු. ෆ්ලෑෂ් ෆයිල් එක දැන් වැදිලා තියෙන්නේ. අපි බලමු ෆෝන් එක ඔන් වෙනවද කියලා. මේක ෆැක්ටරි රීසෙට් එක සමහර විට දාන්න වෙයි. නැති වුණොත් ෆෝන් එක ඔටෝ ෆැක්ටරි රීසෙට් වෙලා තියෙවි. software flash කරලා on වුණාට පස්සේ අපිට උඩින් බලා ගන්න පුළුවන් වෙන මේ වගේ notification error එකක් වගේ තියෙනවා. එතකොට අපි මේක හදා ගන්න ඕනි. මේක හදා ගන්න අපි යන්න ඕනේ settings වල more settings වලට යන්න ඕනේ. ගිහිල්ලා අපි එතනින් යන්න ඕනේ application වලට ගිහිල්ලා ඊට පස්සේ එතන all apps වලට යන්න ඕනේ. ඊට පස්සේ යටම තියෙනවා Vivo service කියන app එක. මේ app එකට ගිහිල්ලා මේකේ storage වල clean කරන්න ඕනේ. මේකේ settings ටික මේකේ clear data කරන්න ඕනේ. එතකොට මේ උඩ තියෙන notification array එක වගේ අයින් වෙලා යනවා. ඊට පස්සේ අපිට පුළුවන් normal විදියට පාවිච්චි කරන්න. දැන් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අපි මවට කලින් පෙන්නුවේ නැහැ. මේකේ 6GB තිබ්බේ. මෙතන storage එක 128 තිබ්බේ. දැන් original 3GB storage එකට convert වෙලා තියෙන්නේ. ඉතින් මේ fake storage case එකත් එක්කම ගොඩක් මේ WhatsApp error වගේ එනවා. ඒකත් එක්කම මෙතන 128 තිබ්බේ. මේක දැන් 232GB වලට original storage එකට convert වෙලා තියෙන්නේ. errors නැහැ. Play Store ඒ වගේ දේවල් ඔක්කොම වැඩ. ඉතින් මේ විදියට වාට කන්වර්ට් කරගන්න පුළුවන් ග්ලෝබල් විදියට. මේ තියෙන ෆ්ලෑෂ් ෆයිල් එක මේක මම ටෙස්ට් කරා ඩිවයිස් කීපයකටම ගැටලුවක් වුණේ නැහැ. මේ ෆ්ලෑෂ් ෆයිල් එක ෆ්ලෑෂ් කරපුවම නිකම්ම ඔන් වෙලා යනවා. ඊට කලින් අර boot load එක අන්ලොක් කරන්න සහ බෑකප් එකක් දාගන්න ඔයා පළවෙනි වතාවට කරනවා නම් ඔයාගේ ඩිවයිස් එකේ තියෙන ඔයා මෙතන boot device දී level මෙන්න මෙතනින් read කියන option එක දීලා සම්පූර්ණයෙන්ම read backup එකක් දාගන්න. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒක restore කරගන්න පුළුවන් වෙයි. එහෙනම් ඔයාලා try එකක් දාන්න. ඒත් එක්කම වැරදි මොඩල් select කරන්න යන්න එපා. වැරදි ක්‍රමයා මේ වගේ දේවල් date වෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්. channel එකත් subscribe කරන්න. වීඩියෝ එකත් වගේ යාළුවෙක්ට හරි බලන්න share කරලා තියාගන්න.